මටම මවපු කෙනා ආයි ආයි මේ කොහෙන්ද මේ වනචරය අරන් ආවේ? ආයි ආයි ආස කෙනා මටම මවපු කෙනා නෑ ගෑණියේ. කොහමද පුණුව? විශිෂ්ටයි සර්. විශිෂ්ටයි සර්. උඹ පාරේ යද්දි ලස්සන සුදු කෙල්ලෙක් උඹ ඉස්සරහට එනවා. උඹට ඒකිට ආස හිතිලා උඹ ඒකිට ටෝක් කරන්න හදනවා. උඹ මොකද්ද මුලින්ම ඒකිගෙන් අහන්නේ? ආනංගී පුක්කසදද? කණ්ඩ පැලෙන්ද දෙන්නකොට. මගේ යාළුවෙක් තමයි නොල්ලාන්නේ. Agora vem. Agora vem. Ya como todo Hai ලස්සන ළමයෝ. හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? ගෙදරටලා ඉන්නවද මොනව කරන්නද කම්මැලි? හැරි වැඩ කරන්න පුරුදු වෙන්න එපා කියපුතෝ වදපු අම්මට බන්නන්න එපා. හැරි අපිට උයාගෙන කන්න පුළුවන් ඒක නෙමෙයි කියන්නේ මෙතන. මම මෙච්චර චැන්ජෝක් දැම්මේ මං දැන් ඉනවා උතන්ට. මොකද කිව්වේ? කොහොන කන පුපුරන්න. අච්චෝ දැකිටි නරලෝ පෙන්නේ. අද තන පුළුවන් නම් මන කොච්චර පුළුවන්ද මෙතන? හැරි වැඩ කරන්න පුරුදු වෙන්න එපා කියපුතෝ වදපු අම්මට බන්නන්න එපා ෆෝන් එකක් ගත්තට. එන්දපා මගුල් නටන්න පරක් 14ක් වේ අවුස ගත්තොත් ආ දීලා දිනුවක් දෙන්න තියෙන එක දොඹෙන්න කීප දෙනෙකුට මම පාඩම ඉගෙනුවා පළවෙනි එක්කෙනයි දෙවෙනි එක්කෙනයි ගියේ හින්දා අනිත් අයට ලිංගික ඇරියස් කවර් කරන්න එපා හලෝ. පැතියෝ කොහොමද? එක ගමනක් දෙකක් ආතල් ගත්තට කමන්න දිගින් දිගටම එන්න එපා. හැම කෙනාටම හැමෝටම ලෙන්ගතු ආදරය කරන්න බෑ. කැරිය දාන දාගත්ත නේද? උපරිම පල්ලෙනවා ආදරය කරුණාව උකරනවා. අලම්තර කයිෆ ෆාර රබ්බුක බිහස්සහ බින්